අයිබෝවන් ඔව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ආඩිස් පැරරයිටර් YouTube නාලිකාවට. මගේ නම රොෂෙල් ඇන්. ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ ජීවනී හුස්ම කියන වැඩසටහනට. එකකින් කතා කරන්නේ මම දෙවියන් වහන්සේගේ වචනය ගැන. දෙවියන් වහන්සේගේ වචනේ ගීතාවලිය කියන පොතින් තමයි කතා කරන්නේ. අද මම කතා කරන්නේ ගීතාවලිය දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳන් 12 වෙනි පදය දක්වා. අභිෂේක කළ තැනැත්තාගේ රාජ්‍යය. මනුෂ්‍ය ජාතිය කුමට කොළහාර කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගය කුමට නිෂ්ඵල දෙයක් යෝජනා කෙරෙද්ද? ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේක කළ තැනැත්තානන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති. අධිපතියද එක්ව මන්ත්‍රණය කෙරෙති. අපි ඔවුන්ගේ බැමි කඩා දමා ඔවුන්ගේ ලනු අප කෙරෙන් ඉවත ලමුයි කියති. ස්වර්ගයේ හිඳින තැනන් වහන්සේ සිනාසෙන සේක. ස්වාමින් වහන්සේ ඔවුන්ට පරිහාස කරන සේක. එකල්හි උන්වහන්සේ කෝපයෙන් ඔවුන්ට කතා කොට තමන් උදහසින් ඔවුන් කලබන සේක. මම සියොන් නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජවරුන් පිහිටුවීමයි කියන සේක. මම නියමයම ප්‍රකාශ කරන්නෙමි. ස්වාමීන් වහන්සේ මට කතා කොට නුඹ මාගේ පුත්‍රයෙහි අද නුඹ ජනිත කළෙමි. මාගෙන් ඉල්ලව එවිට නුඹේ උරුමයට ජාතින්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තයද දක්වාද දෙන්නෙමි. නුඹ ඔවුන් යදණ්ඩයකින් බෙද කුමලකගේ භාජනයක මෙන් ඔවුන් සුණු කරන්නෙහි යයි කීසේක. එබැවින් රජදරුවනි දැන් ඥානවන්තව සිටියු. පොළොවේ විනිශ්චයකාරයනි ගුරුකම් ගනිව්. ස්වාමීන්ට බයින් මෙහි කරව වෙළුම් සහිතව ප්‍රීතිවව. පුත්‍රයාණන් සිඹු නැතහොත් උන්වහන්සේ උදහස් වන සේක. නුඹලාද මාර්ගෙහි විනාශ වන්නහිය. මක් නිසාද උන්වහන්සේගේ උදහස වහම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණ කොට ගන්න සියලු ආශිර්වාද ලදී. ඉතින් මේ බයිබල් කොටසින් කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා. අපි වෙනුවෙන් මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේ අපි පාපේ බාරෙන් අපිව නිදහස් කරා. ඒ කොහොමද කරේ? උන්වහන්සේ අපේ පවුන් උන්වහන්සේ වෙතට අරගෙන උන්වහන්සේ කුරුසිපත්ලා මැරිලා දවස් 3කට පස්සේ ආයි නැවත නැගිට්ටා. නැවත නැගිටලා ඉවරලා ටික කාලයක් ඉඳලා උන්වහන්සේ නැවත ස්වර්ගයට ගියා. ඉතින් මේ අපේ කිතුනුවන්ගේ කිතුණු ධර්මය රැඳිලා තියෙන්නේ ඒ සත්‍යතාවයයි මත. අවුරුදු 2000කට විතර කාලයක් තිස්සේන එක එක පුද්ගලයන් විවිධ හේතුන් නිසා කිතුණුවන්ව සහ මුලින්ම නැති කරලා දමන්න උත්සාහ කරා. නමුත් ඒ කිසි දෙයක් සාර්ථක වුණේ නැහැ. මොකද දෙවියන් වහන්සේ කියන්නේ පාරම්පරාවෙන් ඉන්න පාරම්පරික දෙවි කෙනෙක්. උන්වහන්සේ මිනිසුන්ගේ හදවත් උන්වහන්සේ දිනා ගන්න දෙවි කෙනෙක්. ඉතින් ඒ කොහොම වුණත් සමහරක් අය හිතනවා මිනිසුන්ව මැරුවම ඒගොල්ලන් ක්‍රිස්තියානි කිතුණු ධර්මය සහ මුලින්ම නැති කරනවා කියන්නේ. නමුත් යේසුස් වහන්සේට පුළුවන් සිහිනයකින් කතා කරන්න, ජීවිතේ වෙනස් කරන විවිධ දේවල් උන්වහන්සේට යොදා ගන්න පුළුවන්. සමහරක් ලෙඩ දුකකින් ඒක සුව වුණොත් එහෙම උන්වහන්සේ ගැන විශ්වාස කරනවා. ඉතින් මේ විශ්වාසය නිසා ගොඩාක් අය විවිධ ආරවුල් ඇති කර ගන්නවා. ඉතින් දෙවියන් වහන්සේ කියනවා ඒ දේවල් නිෂ්ඵලයි කියලා. මොකද දෙවියන් වහන්සේ අදහන කවදාවත් නැති කරන්න බෑ. මොකද උන්වහන්සේ ජීවමානයි. ඉතින් අපි දැන් මම විශ්වාස කරන දෙයක් තමයි දෙවියන් වහන්සේ ගැන තියෙන විශ්වාසය එක දැනුමට විතරක් නෙමෙයි ඒක ක්‍රියාවට නංවන්න ඕනයි කියලා. ඉතින් ඒ නිසා තමයි
මම විශ්වාස කරන දෙයක් තමයි දෙවියන් වහන්සේව අනිත් අයට පෙන්වන්නේ මගේ ක්‍රියාවන් තුළින් කියලා. අනිතික දෙවියන් වහන්සේ කියනවා අපිව මවලා තියෙන්නේ උන්වහන්සේගේ සමානත්වයට කියලා. ඉතින් හිතන්න උන්වහන්සේගේ සමානත්වයට මවලා තියෙනවා නම් අපි තව කෙනෙක්ට හානි කරද්දී හිංසා කරද්දී අපි දෙවියන් වහන්සේට තමයි හිංසා කරන්නේ. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ කියන්නේ මතේ 22 37 ඉඳන් 39 වෙනි පරිච්ඡේදවල කියනවා ඔබේ එකම දෙවියන් වහන්සේට ඔබේ මුළු හදවතින්ද මුළු ආත්මයෙන්ද මුළු ප්‍රාණයෙන්ද ප්‍රේම කරන්න කියන්නේ. ඒක තමයි විශේෂම බලවත්ම ආඥාව. ඒ වගේම කියලා තියෙනවා ඔබේ අසල්වැසියාටද ඔබට මේ ප්‍රේම කරන්න කියලා. ඒ කියන්නේ Tamanට වගේ අනිත් අයටත් සලකන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔබ තමාටම කරුණාවන්ත නම් අනිත් පුද්ගලයාට කරුණාවන්ත වෙන්න පුළුවන්. ඒක මොකද සිත තුළින් තමයි ඒ දේ ඇති වෙන්නේ. යේසුස් වහන්සේ කියනවා සමාදානයේ කුමරු කියලා. ඉතින් මේ සමාදානයේ කුමරු අපිට පොරොන්දු වෙලා තියෙනවා ජීවිතේ කවදාකවත් දාලා යන්නේ නැහැ, තනි කරන්නේ නැහැ කියලා. ඉතින් ඔබ යන්නා වූ කරදර කාලවල වලදී ධෛර්යමත් වෙන්න යේසුස් වහන්සේ ඔබත් සමග ඉන්නවා කියලා. උන්වහන්සේගේ වචනයට කීකරුව උන්වහන්සේට යටහත් වෙලා ප්‍රීතියෙන් උන්වහන්සේට මෙහෙ කරන්න. උන්වහන්සේට මෙහෙ කරනවා කියන්නේ අපි අනිත් අය ගැන හොයලා බලද්දී අනිත් අයට උදව් කරද්දී අපි උන්වහන්සේට මෙහෙ කරනවා. මම ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගෙන් ඉල්ලන දෙයක් තමයි මගේ හදවත සංවේදී කරන්න. ඒ වගේම මගේ හදවත සුමුදු කරන්න අනිත් අයගේ දේවල් කියන්නේ සංවේදී වුණාම අනිත් අයගේ දේවල් මට පේනවා ඕන යන කරදර මොනවාද කියලා ඕනව තේරුම් ගන්න පුළුවන් වෙන. ඒ වගේම මන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා තියෙනවා මගේ පාද ශක්තිමත් කරන්න කියලා. ඒ වෙන මොනකටවත් නෙමෙයි උන්වහන්සේගේ ප්‍රේමය අනිත් අයට පෙන්වන්න. මට හැකි උපරිම වෙලාවල් වලට අනිත් අයට උදව් කරන්න. දෙවියන් වහන්සේ අපිට තියෙන අපිට කොච්චරනම් ආදරේද කියනවනම් එකම පුත්‍රයා වේව මේ ලෝකෙට අපිව නැවත උන්වහන්සේ වෙතට සම්බන්ධ කරන්න. උන්වහන්සේ මරණයෙන් පස්සේ උන්වහන්සේ ආය නැවත නැගිටිනායින් පස්සේ තමයි අපි දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න අපිට හැකියාව ලැබුණේ. උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඔයා කොයි වෙලාවෙ උන්වහන්සේ වෙතට එයිද කියලා. උන්වහන්සේට ඕනම දෙයක් කතා කරනවා. යාළුවෙක්ට කතා කරනවා වගේ, දෙමව්පියන්ට කතා කරනවා වගේ සරල භාෂාවෙන් උන්වහන්සේට කතා කරන්න පුළුවන්. උන්වහන්සේ ආසාවෙන් බලන් ඉන්නවා ඔබ කොයි වෙලාවෙ ඇවිල්ලා උන්වහන්සේත් එක්ක කාලය ගත කරයිද. උන්වහන්සේ ගැන දැනගන්න ඕන උන්වහන්සේගේ වචනේ කියන්නේ බයිබලයේ සුද්ධ බයිබලයේ කියවීමෙන් උන්වහන්සේගේ හදවත දැනගන්න පුළුවන්. ඊට අමතරව උන්වහන්සේ කතා කරනවා අනිත් අය තුලින් කතා කරනවා ඒ වගේම සිහින වලින් කතා කරනවා ඔබ සමහරවිට උන්වහන්සේගේ වචනේ හඬක් ලෙස ඇහෙන්නත් පුළුවන්. ඉතින් අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ උන්වහන්සේට ලං වෙන්න කියලා. උන්වහන්සේට ලං වෙලා ඉනකොට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඒක ඔබට ධෛර්යයක් වේවි, ඔබට ශක්තියක් වේවි කියලා. උන්වහන්සේට ගෞරවයෙන් සැලකන්න, ඒ වගේම උන්වහන්සේ ආලේප කරලා තියෙනා පුද්ගලයන්ටද ගෞරවයෙන් සැලකන්න. මොකද උන්වහන්සේ ඕනව එතන තබලා තියෙන නිසා. මම හිතනවා ඔබට මේ අද කතා කරපු දේවල් ඔබට ධෛර්යයක් වෙන්න ඇති, ශක්තියක් වෙන්න ඇති කියලා. ඊළඟ වතාවේ හම්බ වෙන තෙක් සුබ දවසක්.
ආශිර්වාද කරනවා උන්වහන්සේ තුළ යේසුස් වහන්සේ තුළ ශාරීරික සුවයද මානසික සුවයද ලැබෙන්න කියලා ඒ වගේම මේ කාලය තුළදී ඔබ උන්වහන්සේ ඔබව ආරක්ෂා කරයි කියලා විශ්වාස කරනවා සුබ දවසක් දෙවි පීටයි God bless you